Hi guys, කොහොමද ඔයගලන්ට? ඔන්න වෙනදා වගේම අදත් මම ඔයාලට ලස්සන vlog එකක් අරගෙන ආවා. අද මම යන්නේ ඩුබායි ෆ්‍රේම්. ඩුබායි ෆ්‍රේම් ගුහම ඕගොල්ලෝ දන්නවනේ මොකද්ද කියලා. ඉතින් ඩුබායි වල තියෙන තවත් ලස්සන තැනක් කියන්නත් පුළුවන්. හැබැයි ඉතින් එතන ඇත්තටම ගොඩාක් වාව් එකක් දෙන්න තරම් නම් ලස්සනක් නැහැ. මෙහෙමයි. ඒක එකින් එකනාට වෙනස් වෙන්න පුළුවන්. මට නම් එහෙම ලොකුවට ආසාවක් ඇති වුණේ නැහැ එතනට ගිහිල්ලා. මෙන්න මේ අපි යන දවසේ ගොඩාක් පොලිම හිටියා. අපිට ඇතුළට යන්න විතරක් පැය 2කට කිට්ටු වෙන්න ගියා. හැම දවසෙම මෙහෙම නැහැ. කලාතුරකින් තමයි මේ වගේ දවසක් එන්නේ. 2018 ඕපන් කරපු මේ ඩුබායි ෆ්‍රේම් එක ලෝකෙම නිර්මාණ 900කින් තේරුණු නිර්මාණයක් තමයි මේ ෆ්‍රේම් එක. ඉතින් රත්තරන් පාට මල නොබදෙන තහඩු වලින් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ රත්තරන් පාට ඒ ගෝල්ඩ් කලර් එක නිසාම ඒක ඈතට හරිම ලස්සනට පේනවා. මෙතනට එන්න අපි ටිකට් එකක් ගන්න ඕනි. එක්කෙනෙක්ට දිරම් 55ක් වගේ ගන්නවා. ඒ කියන්නේ ලංකාවෙන් රුපියල් 4500ක් වගේ. ඉතින් ඔයාලා ඩුබායි එනවා නම් අනිවාර්යයෙන්ම විසිට් කරන්න ඕනි තැනක් කියන්නේ නැහැ මම. මොකද මට එතන ගොඩාක් හිතට දැනුන්නේ නැහැ. ඉතින් ඩුබායි වල මීට වැඩිය තැන් තියෙනවා. ඔයාලා විසිට් එකට ඇවිල්ලා යන්න ඕනි නම් මීට වැඩිය තැන් ගොඩක් තියෙනවා. මෙහෙමනේ අපි ගොඩක් ආසයි ප්‍රසිද්ධ තැන් කියන්නේ. දැන් මේක ලෝකෙම දන්න තැනක්. ඩුබායි ෆ්‍රේම් කියන්නේ ඕනම කෙනෙක් දන්න තැනක්. ඉතින් ඒ වගේ තැනකට යන්න අපි හරි ආසයි. ඒ හින්දාම තමයි ඉතින් අපි ඒ වගේ තැන් වලට යන්නේ. මට දැනුණ දේ තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. හරි. කොහොම වුණත් දැන් අපි ඩුබායි ෆ්‍රේම් එකේ ඉන්නේ. ඔන්න දැන් අපි ඇතුල් වුණාට පස්සේ එයාලගේ හිස්ටරි එක ගැන අපිට අයිඩියා එකක් ගන්න. එයාලා මේ විදිහට එයාලගේ සංස්කෘතිය ගැන අපිට කියලා දෙන්න මේ විදිහට ලස්සනට එතන හදලා තියෙනවා. මට මේ ටික දකින්නකොට නම් මේ ඕල්ඩ් සිටි එක මතක් වුණා. ඔයාලා මගේ ඒ වීඩියෝ එක බලලා තියෙනවා නම් ඕගොල්ලන්ටත් මතක් වෙයි මේ පැත්ත. මේ ටික ඒ විදිහටම තමයි තියෙන්නේ. මේ ඒරියා එක නිකන් ඕල්ඩ් සිටි එකත් මේ වගේම තමයි. ඉතින් මෙතන යාළගේ කුළුබඩු ඒ හැමදේම එකින් එක තියෙනවා යාළට අයත් දේවල්. මං හිතන විදිහට මේ යාළගේ ජාතික ගීය වෙන්න ඕනි. දන්නේ නැහැ ඉතින් හරියටම තුල් වෙනකොට මෙයාලගේ අතීතය ගැන ඒ කියන්නේ එයාලගේ බඩු මුට්ටු කැම බීම ඒ හැමදේම කුළු බඩු එක වර්ග හැමදේම එයාලගේ සංස්කෘතියට අයත් දේවල්. ඒ කියන්නේ එයාලගේ අතීතයේ ඉඳන් තිබ්බ දේවල් තමයි මෙතන පෙන්눔 කරන්නේ. අපි දැන් යන්න ලෑස්ති වෙන්නේ තට්ටු 48ක් උඩට. ඕගොල්ලෝ දන්නවද? තට්ටු 48ක් උඩට මේ ලිෆ්ට් එක යනවා තප්පර 75කින්. ඒ කියන්නේ තප්පර 75කින් අපි තට්ටු 48ක් උඩට යනවා. ඉතින් හරිම වේගවත් මේ ලිෆ්ට් එක. උඩටම ගියාට පස්සේ පරණ ඩුබායි එකයි අලුත් ඩුබායි එකයි දෙකම එකම තැනින් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ එක පැත්තක අපිට පේන්නේ තනිකරම අලුත් ඩුබායි එක විතරයි. බර්ජ් ඛලිෆා සයිඩ් එක විතරයි. එතකොට අනිත් පැත්තෙන් පේන්නේ තනිකරම පරණ බිල්ඩින් විතරයි. තනිකරම ඔයාලට මේ ඈතින් පේනව නේද? අන්නේ ඒ ඈතින් පෙනුනා වගේ ඒ වගේ ටිකක් තමයි එක පැත්තකින් පේන්නේ. අනිත් පැත්ත හරිම ලස්සනයි. අනිත් පැත්ත ඉතින් පරණ ඩුබායි. ඔන්න ඔහොම තමයි. ඔන්න ඉතින් කවුරුත් බලාගෙන ඉන්න තැනට ආවා. මෙන්න මේ ග්ලාස් එකේ ඇවිදින්න තමයි ඉතින් හැමෝම බලාගෙන ඉන්නේ. මේක මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක. මුලින් නම් පොඩි බයක් තිබ්බා මේක උඩ ඇවිදින්න. පස්සේ ඉතින් හරි ගියා. ඉතින් හැමෝම මෙතනට එන්න, මෙතන ඉඳන් ෆොටෝස් ගහන්න, වීඩියෝ කරන්න. හැබැයි මෙතන උඩ ඉඳන් පහළ බලනකොට අර ෆ්‍රේම් එක කෙලින්ම පේනවා. ඒ ටික නම් ලස්සනයි.
ඉතින් මම ඔයගලන්ට කලින් කිව්වා නේද? පරණ ඩුබායි එකයි අලුත් ඩුබායි එකයි එකම තැනින් බලා ගන්න පුළුවන් කියලා. මේ පේන්නේ අලුත් ඩුබායි එක. මං කිව්වේ මේ පැත්ත හරිම ලස්සනයි. බිල්ඩින්ස් හැමදේම මේ පැත්ත හරිම ලස්සනයි. ඕගලන්ට කලින් මතක ඇති මං කිව්වා පරණ බිල්ඩින් කියලා මං ඔයාලට තැනක් පෙන්නුවා. ඉතින් ඒ පැත්ත අන්න ඒ විදිහයි. ඉතින් ඕගලන්ට මෙතනට ආවොත් ඒ දෙක එකපාර බලා ගන්න පුළුවන්. කතාවෙන් කතාව මට ඔයාලට පොඩි විස්තරයක් කියන්නත් බැරි වුණා. ඉතින් මම මේ මාර්ච් 22ට ඩුබායි ෆ්‍රේම් එකට ගිහිල්ලා අවුරුද්දක් පිරෙන්න එනවා. ඉතින් ඒ ඇනිවර්සරි එක වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ. ඇත්තටම මම ඩුබායි ෆ්‍රේම් එකට ගිය අවුරුද්දේ මාර්තු 22. ඉතින් මේ මාසේ මාර්තු 22ට අවුරුද්දක් වෙන්න එනවා. මම තාම වීඩියෝ එක අප්ලෝඩ් කරලා නැහැ. ඉතින් මට ඒ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න වෙලාවක් හම්බුන්නේ නැහැ. වෙලාවක් තිබ්බත් මට පොඩි කම්මැලිකමක් තිබ්බා මේක එඩිට් කරන්න. මං කිව්වනේ මට එතනට ලොකු ආසාවක් ඇති වුණේ නැහැ කියලා. ඒ හින්දාමද අනේ මන් දන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් මං හිතුවා අවුරුද්දක් වෙන්න කලින් මම මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම අප්ලෝඩ් කරන්න ඕනි කියලා. ඉතින් මං බඩ ගාලා ඉක්මනට හදාන ගත්තා. ඉතින් ඔයාලට මතකනේ අපි ඩුබායි ෆ්‍රේම් එකට ඇතුල් වෙනකොට එයාලගේ හිස්ටරි එක ගැන කියලා දුන්නා. දැන් අපි ඩුබායි ෆ්‍රේම් එකෙන් යනකොට මෙයාලා අපිට එයාලගේ ෆියුචර් එක ගැන, එයාලගේ අනාගතය ගැන පොඩි විස්තරයක් කරනවා. ඉතින් මෙතනට ආවහම පිස්සු හැදෙනවා මේ වගේම වෙයිද ඩුබායි එක. වෙන්න බෑ කියන්නේ බෑ වෙන්න පුළුවන්. ඒක ඉතින් විශ්වාස කරන්න පුළුවන් දෙයක්. සමහරක් විට ඉතින් මේ දේවල් තව අවුරුදු ගාණක් යනකොට මේ පෙන්වන විදිහටම වෙන්න ඉඩ තියෙනවා. අපි දැන් ඩුබායි ෆ්‍රේම් එකට සමු දෙන්න හදන්නේ. ඉතින් එතනින් එළියට ආවම මෙන්න මේ ටික ලස්සනයි. තව ඩුබායි ෆ්‍රේම් එකට ඇතුල් වෙනකොටම මෙයාලා ෆොටෝස් ගහනවා. මේක මෙහි හැමතැනම වගේ වෙන දෙයක්. කොයි හරි අපි යනකොට ඒ තැන්වල ඇතුල් වෙන්න කලින් ෆොටෝස් ගහනවා. ඊට පස්සේ එතනින් එළියට එනකොට අපි ඒ ෆොටෝස් වලට කැමති නම් එයාලා අපිට ඒ ෆොටෝස් දෙනවා. එතකොට අපි ඒකට ගෙවන්න ඕනි. ඉතින් මේක එයාලගේ තියෙන ඒක බිස්නස් එකක්. ඊට පස්සේ මෙහෙම එළියට ආවම තියෙනවා ඔයාලට කැමති නම් මේ වගේ තැන් වලින් එක එක පොඩි දේවල් ගන්න පුළුවන්. ඔයාලට ඩුබායි ෆ්‍රේම් එක මතක් වෙන්න. හැබැයි ඉතින් ඒවත් ගණන් කියන්නේ තවත් කෙනෙක්ට ඩුබායි ෆ්‍රේම් එක බලන්න යන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැනකින් එහෙම දෙයක් ගන්න එක තේරුමක් නැහැ. එහෙනම් ඉතින් බයි බයි. මං හිතනවා ඔයාලා ඩුබායි ෆ්‍රේම් එක හොඳට එන්ජොයි කරන්න ඇති කියලා. මං එහෙනම් ගිහලා එන්නම්. බයි බයි. thank you.